තෙරුවන් සරණයි ගිරිබාව සීල ස්වරණ පුණ්‍ය භූමියේ අද උදෑසන ගිලන්පස්ථාන දානමය පින්කම් සඳහා සදහැබර දායකත්වයන් බාර ගනිමින් කටයුතු සිදු කරනවා. පින්වත් පවුලේ සෑම සිළු දෙනාම මීට වසර 5කට පෙර පින්වත් ඒ අය අතරින් වියෝ වූ කේ.ඒ. ජයතිලක ආදරණීය පියාණන්ට පින් ප්‍රාර්ථනාවන් සිද්ධ කිරීම අරමුණු කරගෙනයි මේ විශේෂ ගිලන්පස්ථාන දානමය පින්කම සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. පින්වත් ඔබ හැමෝගෙම දායකත්වයන් මත සීල ස්වරණ කාර්ය මණ්ඩලය හරහා ගෞරවනීය ස්වාමින් වහන්සේලාට සෑම උපකාරයක් උපස්ථානයක්ම සිදු කරනවා. උන්වහන්සේලාගේ ඉස්සරවුල් බාවලා පැම් පහසු කිරීම කටයුතු සිදු කරලා ඒ වගේම චීවර සුද්ධ පවිත්‍ර කිරීම ගිලන් කයකට කරන සෑම උපකාරයක් උපස්ථානයක් හා සමාන සියලුම උපකාරයන් සිදු කරමින් ඒ සියලු පුණ්‍ය විපාකයන් ජයතිලක පියාණන්ගේ භව ගමන සසර ගමන සුවපත් භාවයට පත් කළ දෙන්න පුළුවන්. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනා. කෙනෙක් මිය ගියාට පස්සේ අපට අතින් අතකට කියලා කිසිදු දෙයක් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. යමක් ලබා දෙනවා නම් ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ පිනක් කරලා පිනක් අනුමෝදන් කිරීමම පමණයි. ඒ අයගේ සසර ගමන භව ගමන සුවපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. අද සමහර වෙලාවට ඒ අය කොයි ලෝකවල ඉන්නවද කියන්න අපි දන්නේ නැහැ. මනුස්ස ලෝකවල වෙන්න පුළුවන්. දිවි ලෝකවල වෙන්න පුළුවන්. නරක තිරිසන් പ്രേත අසුර කියන දුක්ඛිත ලෝකවල වෙන්න පුළුවන්. කොයි ලෝකෙක හිටියත් පින්වත්නි පින් ගන්න බලාපොරොත්තු තැනක ඉන්නවා නම් අද මේ දෙන පින් අනුමෝදන් වෙලා සසර ගමන ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ආඩ්‍ය වුණා වූ ජීවිතයක් බවට පත් කරලා දෙන්න පුළුවන්. ඒ තරම් වටිනා පින්කමක් සිදු කරගන්න අවස්ථාවක්. තිලෝකුඩ සූත්‍ර දේශනාවේදී මියගිය අය පිළිබඳව පින්වත්නි මනාව දේශනා කළා තියෙනවා. තිලෝකුඩ්ඩේසු තිට්ඨන්ති සන්දිසිංඝාටකේසුච දහාර භාසු තිට්ඨන්ති ආගන්ත්වාන සකංගරං. සකගර කියලා කියන්නේ තමන්ගේ නිවසට. ගච්ඡති කියන්නේ යනවා, ආගච්ඡති කියන්නේ ආපසු වෙනවා. මේ මිය පරලෝ ගියපු අය නැවත අපි කරා අපි හොයාගෙන එනවයි කියලා දේශනාවේ සඳහන් වෙනවා. පින්වත්නි අපි කරා අපි හොයාගෙන ඉන්නේ අපට කරදරයක්, හිරිහැරයක්, උපද්‍රවයක් කරන්න නෙවෙයි. අපේ හිසකේ ගහකටවත් එයාලට කරදරයක් කරන්න බෑ. හැබැයි ඒ අය අපි හොයාගෙන ඉන්නේ එයාලගේ සසර ගමනට භව ගමනට පින් මදි වුණාම. එහෙම පින් බලාපොරොත්තුෙන් තමයි අපි හොයාගෙන ඉන්නේ. ඒ අය අරමුණු කරගෙන අපි පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී ගන්න බලාගෙන හිටියොත් ඒ අයට ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඥානුස්සෝනි කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ විමසනවා, ස්වාමීනි අපේ ඥාතිවරු මිය ගියාට පස්සේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, කවුරු හෝ ඥාතිවරු වෙන්න පුළුවන්. අපි පින්කම් කරලා පින් අනුමෝදන් කරනවා. ඒ පින ඒ අයට ලැබෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳව මට ගැටලු සහගතයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිලි කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ උපදින තැන අනුව තමයි ඒ පින ලැබෙනවද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. සාමීන් උපදින තැන කියලා කිව්වේ
පරදත්තූපී කියන ප්‍රේතාත්ම භාවයේ යමෙක් උපතක් කරා ගිහින් පින් ගන්න බලාගෙන හිටියොත් ඒ අයට ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. නැත්තම් පින්වත්නි ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ කල්පනා කරන්න වයසට ගියපු ආච්චි අම්මා කෙනෙක් මරණයටපත් වෙනවා. චුති ප්‍රතිසන්දිය කියලා කියන මේ ශරීර කෝඩුවෙන් චුත වෙනවා සමගම කොහේ හෝ ප්‍රතිසන්දියක් හට ගන්නවා. අතේ තියෙන යමක් උහෙලට දාද්දී ඒක පින්වත්නි බිමට වැටෙන්නා මේ. එහෙනම් කොහේ හෝ තැනක උපතක් කරා යනවා. පින්වත්නි අපි හිතමු ඒ ආච්චි අම්මා මරණයටපත් වෙලා මව් කුසක් තුල පිළිසිඳ ගන්නවා. අපි 7 දවසෙන් පින්කම් කරනවා මව් කුසේ කලලයක් විදිහට වර්ධනය වෙනවා. 3 මාසෙන් පින්කම කරද්දි කලලේ එන්න වර්ධනය වෙලා අවුරුද්දේ පින්කම කරද්දි චූටි බබේ. බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ අවස්ථා තුනේදීම පින්වත්නි පින් ගන්න බලාගෙන ඉන්න ඕන. හැබැයි මේ අවස්ථා කීපකෙදුවත් පින් ගන්න බලාගෙන හිටියේ නැහැ. එහෙනම් ඒ පිනේ යාලට අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. ත්‍රිසංගත ආත්ම භාවයේ සත්‍යයන් ගැන කල්පනා කරන්න. අපේ ජීවිතය ගැන අපි කල්පනා කරන්න අපේ දරුවෝ අපට පින්කම් කරලා අපට පින් අනුමෝදන් කරાવી කියලා අපි බලාගෙන ඉඳලා නැහැ. එහෙනම් පින්වත්නි පරදත්තෝපී කියන പ്രേත ආත්ම භාවයේම යමෙක් උපතක් කරා ගිහින් හිටියොත් ආන්ගේ පිනේ යාලට අනුමෝදන් වෙන්න පුළුවන්. නැවත බ්‍රාහ්මණයා විමසනවා ස්වාමීනි අපි මෙච්චර වෙහෙස වෙලා මහන්සි වෙලා කැපකිරීම කරලා අපි මේ පින්කම් කරන්නේ. ඒ අයට ඒ පින ලැබෙනවද නැද්ද කියන එක ගැටලු සහගතයි. සමහර වෙලාවට ඒක තේරුමක් නැති වැඩක් වෙන්න පුළුවන්. බ්‍රාහ්මණයසේ කල්පනා නොකරන්න. ඔබේ මේ මිය පරලොව ගිය අම්මා තාත්තා සමහර වෙලාවට ඥාතිවරු කොච්චර ඉන්නවද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට අපි මේ අරමුණු කරගන්න ඒ ඥාතිවරයා සමහර වෙලාවට පින් ගන්න බලාගෙන හිටියේ නැත්තම් වෙන කවුරු හෝ පින් ගන්න බලාපොරොත්තුෙන් හිටියොත් ඒ අයගේ සසර ගමන සුවපත් කරගන්න පුළුවන්. ඔබ ඔබේ ඥාතීන් ගොඩාක් දුර ඈත පළාතක ඉන්න ඔබ ඥාතීන් බලන්න හිස්සති යනවාද? නෑ බුදුරජාණන් වහන්සේ මම මොනවා හරි දේවල් හදාගෙන යයි බලන්න යන්නේ. ඒ අය ඒ දවසට ගියාට පස්සේ ඒ අය ඒ නිවසේ හිටියේ නැත්තම් ඔබ මොකද කරන්නේ? අරගෙන ගියපුවා විසි කරනවද? නෑ බුදුරජාණන් වහන්සේ මගේ තවත් ඥාතිවරු ඉන්නවා. මං ඒ අය බලන්න යනවා. ඒ අයවත් හිටියේ නැත්තම් ඒ අරගෙන යනවා විසි කරනවද? නෑ බුදුරජාණන් වහන්සේ මේවා මම බොහොම අමාරුවෙන් අපහසුයෙන් හදාගත්තේ. මේවා මමම අනුභව කරනවා කියලා අර බ්‍රාහ්මණය පිළිතුරු දෙනවා. බමුණ පින කියලා කියන්නේ ආන් ඔය වගේ කිව්වා. ඔබ ඔබේ තාත්තා වෙනුවෙන් මේ පින්කම කරද්දී අද තාත්තා මේ පින ගන්න බලාගෙන නැත්තම් ඔබේ පවුලට මිය ගිය තාත්තා විතරද? නෑ තව ඥාතිවරු ඉන්නවා. ඒ අයත් කවුරුවත් නැත්තම් පින් අනුමෝදන් වෙන්න ඔබම බොහෝම දුකසේ හොයා හම්බ කරගත්ත ධනෙ අද දාන වස්තුවක් බවට පත් කළේ. තමන්ට මේ පිනේ විපාකයන් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. නැවත ජානුස්සෝනි ඉවසලා ස්වාමීනි මේ පින්කම් කරන්න දිනයක් වෙලාවක් කලාවක් අවශ්‍ය වෙනවද? බ්‍රාහ්මණේ පින්කම් කරන්න දිනයක් වෙලාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ට ඉඩක් මොහොතක් ලැබෙන්නේ යම්සේද හැම මොහොතකදීම මලක් පහනක් හරි පූජ කරලා තවත් කෙනෙක්ගේ පින්කමකට හරි සම්බන්ධ වෙනකොට අනේ අපේ මියගිය ඥාතියනොත් පින් ගන්න බලාගෙන ඉන්නවා නම් සුවපත් වේවා කියලා යාලට පින් අනුමෝදන් කරන්න. පින්නාදී සමහර වෙලාවට සමහරු පින් අනුමෝදන් කරන්න බයයි. ඒක අම්මා කෙනෙක් සිහිපත් කළා ස්වාමීනි මං හැමදාම ගෙදර බුදු පහන තියෙනවා. හැබැයි මාසෙකට එක වතාවක් පන්සලට දානේ අරගෙන යනකොට මම පන්සලේදී තමයි ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නේ. ගෙදරදී දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. නමුත් පන්සලෙන් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නේ මං වෙයි අම්මා ඒ විදිහට කරන්නේ. මියගිය ඥාති ප්‍රේතයන් සමහර වෙලාවට තම තමන්ගේ නිවස් වලට එන්න පුළුවන්. ඒ නිසා පන්සලේ පින් අනුමෝදන් කිරීම මාසෙකට එක වතාවක් කරනවා. අම්මා ඔය කරන වැඩෙන් හතර පේරුවේ දායකයෝ ඔක්කොම පන්සලේ පින් අනුමෝදන් කරද්දී පන්සල ප්‍රේත විමානයක් වෙන්න ඕනේ. එහෙම වෙලා නැහැ. බලන්න සමහරු මිත්‍යා දෘෂ්ටිකත්වයට වැටිලා තමන් කරන පිනවා සමහර වෙලාවට තමන්ගේ ඥාතීන්ට අනුමෝදන් කරන්න බයයි. ඒ නිසා අපි බය වී යුතු නැහැ.
තමන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ වාගේ පින්කම් කරගෙන යන්නේ. ඒ අයගේ සසර ගමනට උපකාරයක් කරන්න ඒ පින අනුමෝදන් කරන්න ඕන. පින්වත්නි, නැවත බ්‍රාහ්මණය විමසන්නේ ස්වාමීනි දිනයක් වෙලාවක් අවශ්‍යද කියන කාරණාව. පින්කම් කරන්න පින්වත්නි දිනයක් වෙලාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි 7 බස් එකට යනවා නම් 7:05ට ගියාට තේරුමක් නැහැ. මේ බස් එක ගිහිල්ලා ඊළඟ බස් එක එනකන් ඉන්න වෙනවා. 7 දවසෙන් පින්කම කරද්දී ඒ පින ගන්න බලාගෙන හිටියේ නැත්තම් 3 මාසයක් ඉන්න වෙනවා. 3 මාසෙකදී ලෝක දෙකක් සමග අපි ගනුදෙනු කරන්නේ. ඒ දවසට ඒ පින් ගන්න බලාගෙන හිටියේ නැත්තම් අය පින්නාත්නි අවුරුද්දක් බලාගෙන ඉන්න ඕන. ওই විදිහට සමහර වෙලාවට අවුරුදු 2ක් 3ක් 4ක් වෙන්න පුළුවන්. පින්නාත්නි ඒ නිසා අපි කරන පුංචි හෝ පිනක් තියනවද? ඒ සියලු පින් ඥාති වර්ගය සිහිපත් කරගෙන ඒ පින අනුමෝදන් කරන්න. පින් අනුමෝදන් කරන්න බය විතු නැහැ. තමන්ගේ ඥාතීන් සමහර වෙලාවට පින් ගන්න බලාගෙන හිටියත් ඒ පින් අනුමෝදන් වෙලා සුජීවත්ව ජීවත් වෙන ඥාතීන්ටත් ආශිර්වාද කරනවා. අනේ මගේ දරුවා මගේ ඥාතීන් අපි වෙනුවෙන් මේ වාගේ පින්කම් කරලා පින් අනුමෝදන් කළානේ කියලා පරලොවගත ජීවිතවල සිටමින් ඒ අය පවා ආශිර්වාදයන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම අපට මතකයි පින්වත් ඒ ජයතිලක පියාණන් අරමුණු කරගෙන පසුගිය කාල පරිච්ඡේදයේ මීට මාස ගණනාවකට එහා පැත්තේදී පින්වත් ඒ දරුවන් එකට එකතු වෙමින් තාත්තගේ භව ගමන සසර ගමන සුවපත් කළා. අදට වසර 5ක් ගත වීගෙන යද්දී කේ ජයතිලක ආදරණීය පියාණන්ගේ ගුණය හදවතේ දරාගත් දරුවන් විදියට ඒ උදාාරතර ගිලන් උපස්ථාන මේ පින්කම් සිදු කරමින් භව ගමන සසර ගමන සුවපත් කරන්න බලාපොරොත්තු වන්නේ. එදා බිම්බිසාර මහරජුරෝ කෝටි ගාණක් ධනෙ විය පැහැදම් කරලා වේළුවනාරාම පූජාවන් ඉදි කරලා බුදුපාමොක් මහා සංඝයා විසින් පුජ කරලා අපමණ සතුටෙන් රාත්‍රියේ නිදාගන්න ගියේ රජුරවන්ට එළිය වැටෙනකන් නිින්දක් නැහැ. ඒ අය දිහා බලන්න පුළුවන් කමක් නැහැ. අඬනවා, දොඩනවා, විලාප දෙනවා, දුක් මුසු ස්වභාවයෙන් හඬා වැළපුණේ. උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ වදාළේ රජතුමනි මේ වෙන කවුරුවත් නොවේයි ඔබතුමාගේම ඥාතිවරු නැවත වතාවක් පිනක් කරලා පිනක් අනුමෝදන් කරන්න කීවා. එදා බුදුපාමොක් මහා සංඝයා රාජමාලිගාවට වැඩම කළා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළා පින්කමේ සෑම මොහොතක් වාරයක් පාසාම පිනේ විපාක ලැබෙන ආකාරය පෙන්눔 කළා. සංඝයාට පැන් ටික පුජ කරද්දී වතුර පොදක් නොතිබුණ අයට දිව්‍ය ලෝකවල පැන් පොකුණු පහළ වෙනවා. දානි ටික පුජ කරද්දී බත් ඇටයක් නොතිබුණ අයට දිව්‍ය ලෝකවල කාද්‍ය බෝධ්‍ය ලැබෙනවා. ශරීරේ නූල් පටක් නොතිබුණ අයට දිව්‍ය ලෝකවල සලුපිලි ලැබෙනවා. වස්ත්‍ර පූජාවන් සිදු කරද්දී පින කළා, පින අනුමෝදන් කළා. දුගතියේ හිටපු හැම දෙනාම එතනින් අත මිදලා ස්වපත් ලෝකයන් කරා ගමන් කරන්න ඒ පින ගොඩාක් උපකාරයක් බවට පත් වුණා. සමාන සිතුවිල්ලක් ඔබේ හදවතේ දරාගෙන මේ ජීවමාන වැඩ සිටින්නා හා සමාන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජාවන් සිදු කරමින් ගිලන් සංඝයාට සියලුම උපකාරයන් උපස්ථානයන් සිදු කරමින් ආන්ගේ ලබාගත් සියලුම පින් පින්වත් කේ ජයතිලක පියාණන්ට අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. දුගතියක ඉපතක කරදරයක ඉන්නවා නම් එයින් අත මිදේවා. සුවපත් ආත්ම භාවවල ඉන්නවා නම් ඒ සැප තව තවත් වඩා වර්ධනය කරන්නටම මේ පින් උපකාරයක් බවට පත් වේවා කියන සිතුවිල්ලේ යුක්තව මේ ගාථාවන් මා සමග එකට කියවමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරගන්න. ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා කුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා කුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ.
යතහාවාරී වහාපුරා පරිපුරෙන්ති සාගරං ඒවමේව ඉතහෝදින්නං පේතහානං උපකප්පති උඩ භාජනයේ ජලයෙන් යට භාජනයේ පිරීතිරී යම්සේද ඔබ සිද්ධ කරගත්තා වූ සකල විද පුඤ්ඤානිසංස ධර්මයන් සියල්ලක්ම ඒ හැම දිනාගෙම භව ගමන සසර ගමන තාත්තගේ භව ගමන සුවපත් කළා. පින්වත් පියාණන් පරලොව ඉඳලා ආශිර්වාද කරනවා චිරන් ජීවන්තුනෝ ඥාති. මේ තරම් අසහාය කුසල ශක්තියක් පිනක් අනුමෝදන් කළ දරුවන් සෑම සියලු දෙනාට මේ කළා වූ පිනෙන් චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා කියලා ඔබටත් ආශිර්වාද කරමින් පින් අරගෙන පිටත් වෙලා ගිය මොහොතක් කෘතඥ වේදී කළ ගුණ දන්නා වූ සත්පුරුෂවත් දරුවන් විදියටමයි මේ පින්කම සිද්ධ කළේ. ඔබම මේ වාගේ පිනක් කරලා පිනක් අනුමෝදන් කළේ නැත්නම් වෙන කවුරුවත් ඒ අයගේ සසර ගමන සුවපත් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා බොහොම ශ්‍රද්ධාවෙන් මේ පින්කම් කළේ. ඒ නිසා හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා මේ ශරීර කුඩු වනායි රෝග නින්නම් පමංගුරන් රෝගයන්ට නිදහනයක් වෙච්ච රෝගයන්ට ආකරයක් වෙච්ච රෝගයන්ට මූල බීජ වුණා වූ මේ ශරීර කුඩුවට කවදාවත් කුෂ්ඨ ගඩු අපස්මාර මීමැස්මර දද වන පිළිකා කියන කිසිදු භයානක උපද්‍රවයන් වලට පත් නොවේවා. මේ ශාසනයේ නිරෝගී වැඩ සිටි එකම මහරහතන් වහන්සේ වෙන කවුරුවත් නොවේ. උතුම් බක්කුල මහරහතුන් යානුභව බල ආශිර්වාදයක් වේවා. දහස් ගානක් සංඝයා වැඩි ඉද්දී බුදුරජාණන් වහන්සේගේ දකුණු අත දිගු වුණේ උතුම් බක්කුල මහරහතන් වහන්සේටමයි. උන්වහන්සේට දෑත දිගු කරලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ පින්වත් මහණෙනි මගේ ශාසනයේ නිරෝගීමත් ශ්‍රාවකයන් වහන්සේලා අතර යමෙක් වැඩ ඉන්නවද ඒ වෙන කවුරුවත් නොවේ බක්කුලෝ බයි කියලා තනතුරු ලැබලා දුන්නේ සංඝයා පිටිපසින් වඩිනා බක්කුල මහරහතන් වහන්සේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කළ බුදුරජාණන් වහන්සේට සිහිපත් කළේ බුදු පියාණන් වහන්සේ ඉසේ රදයක් කියන්නේ මොකද්ද? ඇඟේ පතේ වේදනාවක් කියන්නේ මොකද්ද? අඩුම තරමේ කිව්සුමකවත් වේදනා මාත්‍රයක් පිළිබඳව දැනී මාත්‍රයක් පිළිබඳව වචන වලින් අකුරු වලින් විග්‍රහ කරන්න පුළුවන් කමක් නොමැති බව ඒ තරම් නිරෝගීකමක් ලබන්න සසරේ කළ පුණ්‍ය විපාකයන් වල ආශිර්වාදයේ විදිහට උපද්දවා ගත්තා නම් මේ කළ පුණ්‍ය ශක්තියෙන් පින්වත් හැම දිනාටම ආශිර්වාදයක් බවට පත් වේවා. කිසිදු ලෙඩක් දුකක් රෝග පීඩාවක් අතුරු අන්තරාවන් වලට පත් නොවේවා. කවදාවත් ඉසේ රදයක් ඇඟේ පතේ වේදනාවක් කියන කිව්සුමක් කියන පුංචිම වේදනා මාත්‍රයක්වත් නොදෙනී ඔබ හැමෝටම සුවසේම ගමන් කරන්න ආශිර්වාදයක් වේවා. සක් දෙවිඳු සතරවරම් දෙවියන් ශාසන බහරදාරී ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් ප්‍රධාන සියලු දෙවියෝ සාදු නාදීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නිරන්තරයෙන් ඔබ හැම දිනාටම සැලසේවා. මේ ගෝර දුක්ඛිත සසරගත ජීවිතයෙන් ඈතරව ලබන අමා මහ නිවනෙන් සැනසෙන්නටම පාරමිතාවක්ම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන වන්දනා කරගන්න. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්ම බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලෙස්ස නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.